ඔන්න අද වීඩියෝ එක මෙයාට ඔයාට මේ ටනල් එක ගහපු හැටි අහපු හැමෝටම ඔන්න දැන් මම ඔයගලන්ට කියන්න හදන්නේ කොහොමද මේ ටනල් එක හදාගත්තේ කියලා. මම මේක හදලා තියෙන GI බට වලින්. මේකේ දිග පළල ඇවිල්ලා පළල අඩි 35යි දිග අඩි 65ක් වෙන්න තමයි මම අරගෙන තියෙන්නේ. මේ විදිහට හදනවා නම් මේක හදාගන්න පුළුවන් වෙන්න ලේසි විදිහට මම කියන්නම්. මේක පළල මම අඩි 35ක් ගත්තේ. සාමාන්‍යයෙන් GI බටයක් එන්නේ අඩි 18ක් දිගට. මම බට දෙකක් ජොයින් කරලා බට අපත යන්නේ නැති විදිහට තමයි අඩි 35කට හදාගත්තේ පළල. ඊට පස්සේ අඩි 65ක් මේකේ දිග තියෙනවා. ඒ අතරට මම මෙහෙම කණු දාලා අඩි 9ට වගේ මම කණු දාලා තියලා අඩි 65ක් හදාගත්තේ දිග අතට. එතකොට මේක අඩි 9ක් උසයි. අඩි 9ක් උසට මම හැදුවේ සාමාන්‍යයෙන් කෘමි ප්‍රතිරෝධී දැල එන්නේ අඩි 9ක් උසට. ඒ හින්දා මම අඩි 9ක් උසට තමයි මේක හදලා තින්නේ. මේකේ උඩට දාලා තින්නේ 150 ෂේඩ් නෙට් එකක්. මම මේ කොහෙන්ද ෂේඩ් නෙට් ගත්තේ, එතකොට කෘමි ප්‍රතිරෝධී ලෑල් ගත්තේ කොහෙන්ද, ඒ ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, වීඩියෝ එකේ දාන්නම්. ගත්ත තැන් ප්‍රයිසස් එක්කම. මේ බට නම් ඔයගලන්ට ඔය මෙටල් ෂොප් එකකට ගියාට පස්සේ මේවා ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණය බලලා ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් කොච්චර ලොකු ප්‍රමාණයකටද ඔයගොල්ලෝ හදන්නේ කියලා. මම අඩි 9ට තමයි දාලා තියෙන්නේ. මේක තමයි මැද්දේ බට ලයින් එක. මේක මම දාලා තින්නේ ඇඟල් දෙකේ බට වලින් තමයි දාලා තියෙන්නේ. සයිස් එක මේක අඩි 14ක් උසට තමයි මම හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ මම පළ දෙකක් මේ යන විදිහට තමයි, පළ දෙකක් යන විදිහට එක පළයක් ටිකක් පාත් කරලා තමයි හදලා තියෙන්නේ. මේක මම විශේෂයෙන්ම ගැහුවේ ඉටි කොලයක් උඩට දාන්න. ඉටි කොලයක් කියන්නේ පොලිටනල් සාමාන්‍යයෙන් හදන්නේ. පොලිතින් එකක් දාන්න තමයි හැදුවේ. UV ප්‍රතිරෝධී පොලිතින් එකක් දාන්න තමයි මේක හැදුවේ. දැනට මම ෂේඩ් නෙට් එකක් දාගත්තා හින්දා මේක අවශ්‍ය කාලයකදී පොලිටනල් එකක් කරන්න පොලිතින් එකක් දාන්න පුළුවන් වෙන විදිහට තමයි මම හැදුවේ. සාමාන්‍යයෙන් මෙහෙම පළ දෙකක් හදන්න නැතුව ඕගොල්ලෝ ෂේඩ් නෙට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා නම් මේක කෙලින්ම පෙට්ටිය වගේ ගහගත්තොත් ප්‍රශ්නයක් නැහැ. කොහොමත් මේක තෙමෙන හින්දා. ඊට පස්සේ මේකේ පහලට දාලා තියෙන්නේ මේ තියෙන බිම තියෙන්නේ මේකත් UV ප්‍රතිරෝධී ඉටි කොලයක් වගේ එකක්. මේක ඇදෙනවා. මේක ඉරෙන්නේ නැහැ. මේක ටිකක් ඇදෙන සුළු ස්වභාවයක් තියෙන්නේ. මේකට කියන්නේ මල්ච් එක කියලා. මේක අඩි 4ක් පළලයි. අපිට කැමති දිග ප්‍රමාණවල වලින් ගත හැකි. එතකොට මේක මම අරන් තින්නේ මීටර් 400 රෝලක් තමයි මම ගත්තේ. මට ගියේ කොහොම හරි මීටර් 250ක් වගේ තමයි මේක කවර් කරන්න ගියේ. ඔයාලා බලය කොහොමද මේක මේ සම්බන්ධ කරලා තින්නේ කියලා ටච්චයකට මම පෙන්නන්නම්. ඒක එළියෙන් ගිහිල්ලා කොහොමද මේක මේ හයි කරලා තින්නේ කියලා. මේ දැල හොඳට ඇදලා අඩි 9ක් මේක උසයි. හොඳට යටටයි උඩිනුයි ඇදලා ඉවරලා මේ වගේ මේක මේ මෙටල් එක පසා කරගෙන යන ඇණයක් තියෙන්නේ. මේ ඇනේ දාලා තියෙන්නේ මේ උෂර් එකක් දාලා. එතකොට හොඳට තද වෙනවා. මේ විදිහට තමයි මම මේ දැල සම්බන්ධ කරලා තින්නේ GI බට වලට. මේක දැන් මෙහෙම යටටත් GI බොක්ස් බාර් එකක් දාලා තියෙන්නේ. මේ බොක්ස් බාර් එකේ මෙහෙම අපි යටින් අරගෙන ඉවරලා දැල ඒකට තමයි මේ ඇන දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනට සිමෙන්ති ටිකක් දැම්මා ඒ සීල් එක වැහෙන්න. එතකොට මේ සත්තුන්ට මුකුත් එන්න බැරි වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ උඩ මෙතන මේ ලයින් එකටත් ඒ විදිහටම තමයි ඇන දාලා හදලා තියෙන්නේ. දැලත් එහෙමම තමයි මම මේ කේබල් ටයිප් පාවිච්චි කරලා තියෙනවා රඳවලා තියාගන්න. මේ ඊට පස්සේ මම මෙහෙම කතිර හැඩයට ලණු ඇදලා තියෙනවා මේක පාත් වෙන්න නැති වෙන්න. ඒක මමමයි කරගත්තේ. මම කම්පැනි එකට දුන්නේ නැහැ. GI බට වලට තීන්ත ගාන එකේ ඉඳලම තීන්ත ගාලා ඔක්කොම කරලා අපේ මාමා කෙනෙක්ට කියලා තමයි වෙල්ඩින් කරගත්තේ යාට කියලා. මමයි අපේ තාත්තයි තමයි මේක කරේ. සාමාන්‍යයෙන් නැත්තම් මේ වගේ නෙට් හවුස් එකක් ගහන්න මම කලින් ඇහුවා නෙට් හවුස් කරන කෙනෙක්ගෙන්. මේක ආරක්ෂිත ගෘහයක් නෙමෙයි, මේක අර්ධ ආරක්ෂිත ගෘහයක්. මේ සාමාන්‍යයෙන් මේ වගේ විදිහට හදාගන්න ලක්ෂ 9ක් විතර ඉල්ලුවා මගෙන්. ඒගොල්ලෝ වර්ග අඩි ගණන් වලට තමයි ගණන් කියන්නේ. මට සාමාන්‍යයෙන් මේකට ලක්ෂ 5ක් මාරක් වගේ තමයි මට ගියේ. ගොඩක් මට වේදන් වුණා මේ උරවන්න පස් වලින්. දැන් මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය පොළවට වැඩිය ටිකක් උසට තමයි මම හැදුවේ. මොකද මේ සම්පූර්ණ පර්චේස් 10ක ඉඩම කරේ. මේකේ මේ දිග පළල අරගෙන ඒකට බ්ලොක් ගල් පේලියක් බැඳලා සාමාන්‍ය පොළවට වැඩිය උසට හිටින්න බ්ලොක් ගල් පේලියක් බැඳලා ලෙවල් කරලා තමයි මේක අරන් තියෙන්නේ. ඒතකොට සාමාන්‍ය පොළවට වැඩිය මම මේකට උඩට ටිකක් මේ අඟල් 3-4ක් වෙන්න වගේ පස් පිරෙව්වා. පස් වලට තමයි මට ගොඩක් වියදම්. ඔයගොල්ලන්ගේ තියෙනවා නම් මේ සාමාන්‍ය තැන ලෙවල් පොළවක් එතකොට ඒ සල්ලි ඉතුරු වෙනවා. නැතුව හදාගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් වහින වෙලාවට ඔයගොල්ලෝ බලයි කොහොමද වතුර මේක ඇතුලේ රැඳෙනව නේද කියලා. ඔව් වතුර රැඳෙනවා. වතුර රැඳෙන්නේ නැති වෙන විදිහට මම කරලා තියෙන්නේ. මම මේක ස්ලොප් කරලා තියෙන්නේ. මේ පැත්තෙන් මෙහෙම ස්ලොප් කරලා තියෙන්නේ. මේ පැත්තෙන් මෙහෙම ස්ලොප් කරලා මැද්දේ නිකන් පොඩියට වගේ කාණුවක් වගේ ඔයගලන්ට පේනවද මේ වතුර ගලාගෙන යනවා. වතුර මේ පාට වෙලා තියෙන්නේ මේ බෑග් වල කොහුබත් වල ඒ තියෙන මේ පාට ඒ වතුරත් එක්ක මික්ස් වෙලා යන්නේ. අන්න වතුර දෙපැත්තෙන් ඔක්කොම එකතු වෙලා මේ කාණුවට ඇවිල්ලා මේ කාණුවෙන් මෙතනින් බහලා යන විදිහට තමයි බටයක් දාලා තියෙන්නේ එළියට. මෙතනින් ලොකු මේ අඟල් 3 බටයක් දාලා තියෙන්නේ.
මේ එතනින් තමයි වතුර ටික බහැලා යන්නේ. ඔව් ඒ බටේ ඇතුළෙත් වතුර රැඳෙන විදිහට තමයි මේ හදලා තියෙන්නේ. මම ඔයගලන්ට පෙන්වන්න ෆොටෝ එකක් දාලා කොහොමද සාමාන්‍යයෙන් අර টয়ලට් කොමඩ් එකක වතුර රැඳින්නේ. අන්න ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඇතුළට සත්තු වෙන්නේ නැති වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. නැත්තම් බටේ ඇතුලෙන් සත්තු වෙන්න පුළුවන් හින්දා මම ඇතුලේ වතුර පිරීලා තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මම මෙතන සේෆ්ටි රූම් එකක් හදලා තියෙනවා. ටනල් එකට මේ එන්ටර් වෙන්න කලින් ඇතුළට යන්න කලින් මෙහෙම දොරවල් දෙකක් දාලා එතන දොරයි ඊට පස්සේ අතන දොරයි. කියන්නේ මේක අපි ඇතුලෙන් ගිහිල්ලා මේක වහලා තමයි අරකට යන්නේ. එතකොට අර සත්තුන්ට අපිත් එක්ක ඇතුළට යන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මේක දිග පළල ගත්තොත් මේක අඩි 9ක් දිගයි. අඩි 5ක් විතර පළලට තමයි මම මේක හදලා තියෙන්නේ. මේක ඇතුලේ මොන හරි බඩු මුට්ටුව මගේ තියාගන්න පුළුවන් වෙන විදිහට. මම දැන් කියපු ටික ඔයගලන්ට පැහැදිලි වෙති කියලා හිතනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. අපි ඒකට රිප්ලයි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරන්න. ඊළඟට ඉරිගේෂන් සිස්ටම් එක ගැනත් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද ඒක ඔයගොල්ලෝම ගෙදරද හදාගන්නේ කියලා. හරියන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න.